everyone, welcome back to my channel. I think අද අපි මේ ඉන්නේ නූසවල තියෙන යන්ටීනා කියන පළාතේ මේ වගේ තියෙනවා ginger factory එකක්. ඉතින් මේක බලන්න තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ අපි පොඩි ඇත් එක් කරගෙන. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේකේ බලන්න. සාමාන්‍ය මේක 3 hours වගේ spend කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන තියෙන ඔයාලට ticket prices ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමා ඇතුල් වෙනකොටම තියෙනවා මේ වගේ ලොකු ෂොප් එකක්. එකේ ගොඩාක් බඩු තියෙනවා ඇත්තටම හැම දෙයක්ම වගේ. ගොඩාක් දේවල් හදලා තියෙනවා ginger cookies, එතකොට ginger වලින් toys, ඒක ගොඩාක් එතකොට t-shirts, shirts හැමදේම වගේ ginger කියන දේ ස්මතු gingerbread මෑන්ස් මතු කරලා තමා මේක හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් තැනක් කියලා. ඉතින් මෙතනින් තමයි අපි ටිකට්ස් ගන්න ඕනේ. ඉතින් ටිකට්ස් උත් එක එක ප්‍රයිසස් වලට ගන්න පුළුවන්. මොකද මේකේ තියෙන එක එක ඇක්ටිවිටීස් ඒවට අනුව එක එක රයිඩ්ස් තියෙනවා. ඒවට අනුව තමයි ටිකට්ස් ගන්න ඕනේ ඔයාලා බලලා. ඉතින් ඇතුළ වෙනකොට මෙතන කැෆෙටේරියා එකක් තියෙනවා. ඔයාලට ඕන දෙයක් මේකෙන් කන්න ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා මැප් එක ඔක්කොම කොහොමද මේක ස්පෙන්ඩ් කරන්න ඕනේ කියලා, කොතනින්ද පටන් ගන්න ඕනේ, ඒ හැමදේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලාද. ඉතින් අපි පළමුවෙන්ම හිතුවා අපි ගන්නේ ට්‍රේන් රයිඩ් එක කියලා. ඉතින් අපි යන්නේ මේ ඒ පැත්තට. අපි බලමු ගිහින් කොහොමද එතන වෙන්නේ කියලා. ඉතින් ට්‍රේන් රයිඩ් එක යන්න නම් මෙතන ටිකක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් අපිට යන්න වෙන්නේ ඊළඟ රයිඩ් එක තමයි මෙයාලා ගිහින් ආපුවම සාමාන්‍ය විනාඩි 15ක විතර වගේ රයිඩ් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් නැවතිලා මෙතන මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් කලින් ගිහපු අය ආපහු මෙතෙන් එනවා. එතකොට දැන් අපිට දැන් යන්න පුළුවන් මේකේ. අතරම විනාඩි 15ක් විතර ගියා ට්‍රේන් එක මෙතෙන් එන්න. ඔන්න ඉතින් අපිත් මේ ට්‍රේන් එකේ යන්න පටන් ගත්තා. දෙපැත්ත හරිම ලස්සනට හදලා තියෙනවා මෙයාලා.
ඉතින් දැන් මේ වෙනකොට අපිත් මේ ට්‍රේන් රයිඩ් එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තට විනාඩි 15ක් වගේ රයිඩ් එක තිබුණා. ඉතින් අපි දැන් මේ බැහැලා මේ ආපහු යනවා මෙතන තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි ට්‍රේන් එකේ යනකොට දැක්ක ලස්සන කුඩවලින් ගොඩාක් කුඩ ලොකු ප්‍රමාණයකින් හදලා තියෙන ලස්සන තැනක්. ඉතින් අපි මේ දෙනා ෆොටෝස් ටිකක් ගන්න කියලා බලන්න. ඒ වගේම හරිම ලස්සනයි එතන හදලා තියෙන විදිහත්. ඉතින් දැන් මේ අපි ඇතුළු වෙන්නේ ලොකු ෂිප් එකකට. ඉතින් ඒක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මොකද්ද මෙතන ඇතුලේ වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා බෝට් රයිඩ් එකක්. ඒක හරිම ස්ලෝ තමයි යන්නේ. ඉතින් මේක වටේම අපිව එක් කරගෙන යනවා. ඒ බෝට් එකේ. ඉතින් මේකේ තියෙන්නේ හරියටම ඇත්තම අර ජින්ජර්බ්‍රෙඩ් ස්ටෝරි එකේ තියෙන කතාව මම හිතන්නේ. ඉතින් ඔයාලට මේක යනකොට ඒකේ වෙන හැමදේම මේ ස්ටෝරි එකේ වෙන දේවල් මේකේ දිගටම වගේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් කල්චරල් දේවල් වලින් හදපු මේ වගේ ස්ටැචුස් තියෙනවා. ඒ වගේම ගොඩාක් දේවල් ඇතුලේ බලා ගන්න පුළුවන් මේ රයිඩ් එක යනකොට ඔයාලට. ඉතින් හරිම ලස්සනට මේක හදලා තියෙන. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට මේක බලා ගන්න පුළුවන් මොනවද ඇතුලේ මේ තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි මේ බලාගෙන ඉන්නේ මෙතන අපේ ටර්න් කියන එකක්. ඉතින් අපි මේ කට්ටිය දැන් මෙතනින් බහිනවා. එතකොට අපිට මේ බෝට් එක යන්න පුළුවන්.
අපි දැන් මේ බෝට් රයිඩ් එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ. ඉතින් අපි මෙතනින් බැහැලා අපි දැන් ආපහු එළියට ආවා. එළියට ඇවිල්ලා මේ වගේ ගොඩාක් දේවල් පොඩි අයට ඇත්තටම කරන්න මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ගොඩාක් මේක ඇතුලේ මං හිතන්නේ 2 hours වගේ ස්පෙන්ඩ් කරේ, not 3 hours. ඉතින් අපි අද නතර වෙලා ඉන්න තැනට යන්න තමයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. I hope this is a really nice place for you to visit your young ones. They will definitely enjoy this place. So please like and subscribe to my channel. We'll see you in our next video and have a great day everyone.